තවදුරටත් කියන්න උත්සාහ කරනවා මේ සුළි කුණාටුව පිළිබඳව කල්තියා දැනගෙන එහෙම නැත්නම් මේක මේ කල්තියා කිව්වා මේ අදාළ කරන ආරක්ෂණ පියවරල් ගත්තේ නැහැ කියන කතාව. මේ පිළිබඳව විවිධ තැන්වල විවිධ අදහස් විවිධ ආකාරයට ඉදිරිපත් වුණා. අපේ රට මේ තමයි අපේ සීසන් එක වැහි වැඩි වෙන කාලේ. මේක මහා කන්න කියලා අපේ රටේ ගොවි ජනතාව කියන්නේ. එතන මේ කාලෙට උඩ කඳුකර ප්‍රදේශ වලට වැහි වැටෙනකොට ගංගා පිරෙනවා. ඒ වගේම වැස්ස වැඩි වුණාට පස්සේ ජලාශ ටික පිරෙනවා, වැව් ටික පිරෙනවා. අනුරාධපුරේ අපිට ලොකුම බලාපොරොත්තුව තමයි මේ මහා කන්නේ වැව් ටික පිරিলা මහා කන්නත් වැඩ කරලා යල් කන්නත් වැඩ කරන්න වතුර ටිකක් එකතු කරගන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමියනි දැන් රටක ජනතාවක් විශ්වාසයෙන් ගොඩනගපු ආණ්ඩුව මේ රටේ ජනතාවට විපතක් වෙන එක හංගන්න අපිට ඒ තරමටම මුලේ අමාරුවක් හරි ප්‍රශ්නයක් හරි නැහැ. මේ පිළිබඳව ආහාර සුරක්ෂිතතා කමිටුවෙත් යම් වෙලාවක සාකච්ඡා වුණා පහුගිය 11 වෙනි මාසේ 23 වෙනිදා. ඒ කමිටු වාර්තාවෙත් තියෙනවා. මොකද මේ මහා සීසන් එක පටන් ගන්නකොට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපිට එහිදී සඳහන් කරලා තියෙනවා මේ කුණාටු තත්ත්වයක් ඇතිවීමට ඉඩක් තියෙන්න පුළුවන්. නමුත් ඒ වගේම තමයි මේක පහව ගියොත් එහෙම අපිට ඩ්‍රයි සීසන් එකක් එනවා. 15%ක් විතර වැස්ස අඩුවෙන් ලැබෙනවා කියලා අපි මේ වෙනකොට පුරෝකථනය කරලා තියෙන්නේ. ඒ නිසා මේ තත්ත්වයට මුහුණ දීම සඳහා ගොවියන්ගේ වගා හානි වුණොත් ඒවට ඉන්ෂුරන්ස් වලට යන්න වෙනවා අපිට. මේව කියලා තියෙනවා. ඒ නිසා මේ ඇතිවෙච්ච තත්ත්වය තවදුරටත් විකෘති කරන්න විපක්ෂය ගන්න උත්සාහය පිළිබඳව අපි කනගාටු වෙනවා. ඒ කනගාටු වෙන්නේ වෙන කිසිවක් නිසා නෙමෙයි. ව්‍යසනයේ තරම දැනගෙන ඒ තවදුරටත් ඒක මායිම් නොකර මේ සිදු කරන අපවාද අවලාද වගේම මේ නිර්ලජ්ජිත උත්සාහය ගැන අපි කනගාටු වෙනවා. මොකද මේ තමයි රටේ අපේ ඉතිහාසයේ වැඩිච්ච ලොකුම වැහි වැටිච්ච කාලේ. මේට වඩා මේට කලින් අපිට මෙහෙම වැහි වැටිලා නැහැ. මේ තමයි ලංකාවම එකවර ස්වභාවික උවදුරකට ආපදාවකට ලක් වෙච්ච වතාව. මුළු රටක මිනිස්සු මේක වෙනුවෙන් පීඩාවට පත් වුණා, ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වුණා, ඒ වෙනුවෙන් ජීවිත අපිට 700කට ආසන්න ප්‍රමාණයක් නැති වුණා. තවත් 100 ගණනක් අතුරුදහන්. මේ පීඩාවට පත් වෙච්ච මිනිස්සු වෙනුවෙන් රටක් හැටියට අපිට ගත යුතු උපරිම තීරණ උපරිම සාධාරණ ඉෂ්ට කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මේ සිදු කරමින් තියෙන අපරාධයක් විපක්ෂය. තවදුරටත් ඒ අපරාධය කරන එක නවත්තලා අඩුම තරමේ මේ ඇති වෙලා තියෙන තත්ත්වයෙන් මේ රට ගොඩ ගැනීම සඳහා Tamanට කල හැකි දේවත් කරන්න එකතු වෙන්න. කල හැකි දේවත් කරන්න එකතු වෙන්න. ඒ නිසා කල හැකි දේවත් කරන්න එකතු වෙන එක වෙනුවට බොරු කිය අනේක තමයි විපක්ෂය අද කාර්යභාරය සහ මේ බීතියක් හදන්න හදනවා, බොරුවක් මවන්න හදනවා. නේ ඒ අපරාධයක් ගැන කරුණු කියමින් බොරු කියන. ඒ නිසා මම කියන්න ඕනේ ගරු සභාපතිතුමියනි විශේෂයෙන් මේ ආපදා තත්ත්වයකින් පස්සේ ඇති වෙන්නේ රටේ ජනතාවට ව්‍යසනයක් හැටියට ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. නැවත මේ අය පදිංචි කරවීමේ කාරණේ අපිට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම කෘෂිකර්මාන්තයේ අපි මුහුණ දීපු බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ අපි අවධානය යොමු කරන්න ඕනේ. මාර්ග පද්ධතිය පිළිසකර කරලා මාර්ග පද්ධතිය විවෘත කරගන්න ඕනේ. වැව් ටික හදා ගන්න ඕනේ. එනිසා මම මේ කතාව පටන් ගන්න හිතුවේ එහෙම. මොකද මේ ආපදාවට පත්වෙච්ච ජනතාවට සහන දුන්නේ නැහැ කියලා කියන විපක්ෂය තමන් ආණ්ඩු කරපු කාලවල තමන්ගේ ආණ්ඩු යටතේ මේ ආපදාවට පත්වෙච්ච ජනතාවට ලබා දුන්නේ මොනවද කියලා ආපහු වරන් බලන්න කියලා කියනවා. හේතුව අපි ජනාධිපති අනුර දිසානායක සහෝදරයා ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කිව්වා මේ උවදුරේ ලබා දී හැකි උපරිම දේවල් අපි ජනතාවට දෙනවා. දැන් මේ කියන්නේ මේ සමහර තැන්වල චූටි ප්‍රශ්න මතුවෙලා ඔය ප්‍රශ්න තියෙන්න පුළුවන්. සමහර ග්‍රාම නිලධාරි මහත්වරුන්ගේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ නේ සමහර දුර්වලතා තියෙන්න පුළුවන්, ප්‍රමාදයන් තියෙන්න පුළුවන්. හැබැයි අපි මේ පටන් ගත්ත වැඩේ අද 19 මේ දවස් 20කට ආසන්න කාලයක්. මොකද 30 වෙනකන් වතුර මේ දවස් 19කට ආසන කාලයක් තුළ අපි සිදු කරමින් තියෙන මහා ව්‍යායාමය ඒ සඳහා දායක වෙන එක විපක්ෂයේ සමහර മന്ത്രിවරු මේවා ගැන ලාවට වගේ කියන් ගියා. මොකද ගම්බිම් වල ඉන්නත් එපයි, මේ වැඩ ටික කෙරෙන්නේ නැහැ කියලාම කියන්නත් බෑනේ. සමහරු ගිහිල්ලා බොරු කියන්න හදද්දී ජනතාව ප්‍රතික්ෂේප කරන හැටි දැක්කා.